ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ ඔයාලා මේ එකතු වෙන්නේ වාසනා මිස් හිස්ටරි ක්ලාස් YouTube channel එකත් එක්ක. අද අපි සාකච්ඡා කරන්න යන්නේ ඉතිහාසය හැඳින්වීම කියන පළමු පාඩමේ දෙවන වීඩියෝවත් සමගයි. මේ වීඩියෝ එකකින් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් ඉතිහාසය ඉගෙන ගැනීමෙන් තියෙන ප්‍රයෝජන මොනවද කියලා වගේම ඉතිහාසයේ කාලය මැනගන්නේ කොහොමද කියලා. හරි, අපි දැන් බලමු ඉතිහාසය ඉගෙන ගැනීමේ ප්‍රයෝජන මොනවද කියලා. ඉතිහාසය ගොඩාක් ලොකු විෂයක් නේ. ඒ නිසා මේ විෂය ඉගෙන ගන්න එකෙන් ප්‍රයෝජන ගොඩක් තියෙනවා. ඒ වුණාට ඔයාලට විභාගෙට පාඩම් කරගන්න ලේසි වෙන විදිහට අපි සරලව මේ ප්‍රයෝජන මොනවද කියලා ඉගෙන ගමු. පළවෙනි ප්‍රයෝජනය තමයි අතීත අත්දැකීම් තුලින් වර්තමානයේ තේරුම් ගැනීමට හැකියවීම. මෙහෙම හිතන්නකෝ, අපි ප්‍රධාන ආහාරයේ විදිහට ගන්නේ බත්නේ. ඉතින් මේ බත අපට සැපයෙන්නේ වී වගාව තුලින්. වර්තමානයේ තුල වී වගාවට කෘමිනාශක රසායනික පොහොර භාවිතා කරනවනේ. ඒ හින්දා අහිතකර පරිසර තත්වයන් ඇති වෙලා තියෙනවා. ඉතින් අතීතයේ මිනිස්සු කෘෂි කර්මාන්තය තුලදී භාවිතා කරලා තියෙන්නේ පරිසරයට හිතකාමී වුණු කාබනික පොහොර. ඒ නිසා තමයි ලංකාවේ එදා පෙරදිග ධාන්‍යාගාරය කියන නමින් හඳුන්වලා තියෙන්නේ. එතකොට අපිට මේ වර්තමානයේ ගොවිතැන සම්බන්ධයෙන් නැති වෙලා තියෙන පරිසර අහිතකර තත්වයට පිළියමක් අතීතය තුලින් හොයාගන්න පුළුවන්. මං හිතනවා ඒ ප්‍රයෝජනය ඔයාලට මං කිව්වේ උදාහරණය තුලින් පැහැදිලි වෙන්න ඇති කියලා. දෙවන ප්‍රයෝජනය තමයි අන්‍ය සංස්කෘතීන්ට ගරු කිරීමට හුරු පුරුදු වීම. ඒ වගේම තුන්වෙනි ප්‍රයෝජනය තමයි වර්තමානයේ තුල සිදුවන දේ එසේ වූයේ කෙසේදැයි තේරුම් ගැනීමට හැකියවීම. හතරවෙනි ප්‍රයෝජනය තමයි රටේ ජාතික අනන්‍යතාවය තේරුම් ගැනීමට හැකියවීම. ඔයාලා දන්නවද අපේ රටේ ලෝකයේ වෙනත් කිසිම රටකට නැති ලස්සන සිරිත් විරිත් කලාවන් අපිටම ආවේනික වුණු ජීවන ක්‍රමයක් තියෙනවා කියලා. අන්න ඒකට තමයි ජාතික අනන්‍යතාවය කියන්නේ. ඉතින් මේ අපේ අනන්‍යතාවය නැත්නම් අපේ දේවල් අපිට ලැබුණේ කොහොමද කියලා දැනගන්න අපිට උදව් වෙන්නේ ඉතිහාසයයි. ඊළඟ ප්‍රයෝජනය තමයි අතීතයේ ජීවත් වූවන් ලබාගත් ජයග්‍රහණ හා අභියෝග ගැන දැනගැනීමෙන් වර්තමානයේ අපට මුහුණ දීමට සිදුවන අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට හැකියවීම. මේ ප්‍රයෝජන ඔයාලට පහසු විදිහට අවම වශයෙන් 3ක්වත් පාඩම් කරගන්න. මොකද වාර විභාගෙදී ඉතිහාසය ඉගෙන ගැනීමේ ප්‍රයෝජන දක්වන්න කියලා ඔයාලට ප්‍රශ්නයක් එන්න වැඩි සම්භාවිතාවක් තියෙනවා. හරි, අපි ඊළඟට බලමු ඉතිහාසය කාලය මැනගන්නේ කොහොමද කියලා. අපි ඉතිහාසය කාලය මැනගැනීමේදී භාවිතා කරන ක්‍රම කීපයක් තියෙනවා. ඒ ක්‍රම අතරට ක්‍රිස්තු පූර්ව, ක්‍රිස්තු වර්ෂ, බුද්ධ වර්ෂ, ශක වර්ෂ, හිජ්රි වර්ෂ කියන වර්ෂ ක්‍රමයන් අයත් වෙනවා. එම වර්ෂ ක්‍රමයන් අතරින් ක්‍රිස්තු පූර්ව හා ක්‍රිස්තු වර්ෂ ක්‍රම දෙක වැඩි වශයෙන් භාවිතා කරනවා. අපි දැන් බලමු මේ එකින් එක ගැන විස්තරාත්මකව. ක්‍රිස්තු පූර්ව කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තියට පෙර යුගයට. ක්‍රිස්තු වර්ෂ කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තියෙන් පසු යුගයට. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළේ ක්‍රිස්තු පූර්ව 250ට පෙර. ඒ කියන්නේ
ක්‍රිස්තුස් වහන්සේ ඉපදීමට අවුරුදු 250කට පෙර තමයි උන්වහන්සේ ලංකාවට වැඩම කරලා තියෙන්නේ. පැහැදිලි නේද ඔයාලට දැන් ක්‍රිස්තු පූර්ව කියලා හඳුන්වන්නේ අපි කොහොමද කියලා? ඊළඟට ලංකාවේ හිටපු වැදගත් රජෙක් තමයි මහසෙන් රජු කියලා කියන්නේ. මේ මහසෙන් රජු ජීවත් වෙලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 274 දී. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ඉපදීමෙන් වසර 274කට පස්සේ තමයි මහසෙන් රජු ලංකාවේ රාජ්‍ය පාලනය කරලා තියෙනවා කියලා සඳහන් වෙන්නේ. එතකොට දැන් ඔයාලට පැහැදිලිද ක්‍රිස්තු වර්ෂ කියලා අපි හඳුන්වන්නේ කොහොමද කියලා? බුද්ධ වර්ෂ කියලා කියන්නේ බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් පසු යුගයට. ඔයාලා දැකලා තියෙනවද? ඔයාලගේ නිවෙස්වල තියෙන ලිප්වල මෙම වර්ෂ ක්‍රමය සඳහන් කරලා තියෙනවා. ශක වර්ෂ ක්‍රමය කියලා හඳුන්වන්නේ ඉන්දියාවේ ශක්තිමත් පාලකයෙක් වුණු ගෞතමී පුත්‍ර සාතකර්ණී විසින් ශකවරුන් පරදා ඒ ප්‍රදේශය ජයග්‍රහණය කිරීම සිහි කිරීම වෙනුවෙන් මේ වර්ෂ ක්‍රමය ආරම්භ කරලා තියෙනවා. ඊළඟට හිජ්රි වර්ෂ කියලා කියන්නේ මුස්ලිම්වරුන් එම අයගේ ආගමික උත්සව පැවැත්වීමේ කාලය මැන ගැනීමට භාවිතා කළ වර්ෂ ක්‍රමයටයි. එය ආරම්භ වෙලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 622 දී. එම වර්ෂයේ තියෙන විශේෂත්වයකුත් තියෙනවා. ඒ තමයි ඉස්ලාම් ආගමේ නායකයා වුණු මහම්මද්තුමා මක්කම සිට මදීනා නගරයට පැමිණ තිබෙන්නේ එම වර්ෂයේදී. තවත් ඔයගොල්ලෝ දැනගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි පැරණි ඉතිහාසය මැන ගැනීමට පර්යේෂණවල විවිධ පරීක්ෂණ ක්‍රම භාවිතා කරලා තියෙනවා. ඒ අතරින් වැදගත් එකක් තමයි පුරාවිද්‍යා කැණීම් කියලා කියන්නේ. අතීත කාලය මැන ගැනීමට ක්‍රමානුකූලව පොළව හාරා බැලීම පුරාවිද්‍යා කැණීම් විදිහට හඳුන්වන ලබනවා. දැන් අපි කතා කළානේ ඉතිහාස කාලය මැන ගැනීම ගැන. ඒ සම්බන්ධව වැදගත් කාලවකවානු කිහිපයක්. ඒ වර්ෂවලට අදාළව ඓතිහාසික සිද්ධි ටිකක් දැන් අපි බලමු. ක්‍රිස්තු වර්ෂ ක්‍රමයට අනුව ප්‍රධාන ඓතිහාසික සිද්ධි අතරට පළවෙනි එක විදිහට බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය ක්‍රිස්තු පූර්ව 544 දී සිදු වුණ බව සඳහන් වෙනවා. ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය ක්‍රිස්තු වර්ෂ 1 දී සිදු වුණු බව තමයි සඳහන් වෙන්නේ. ඊළඟට වසම රජුගේ රාජ්‍ය කාලයද ආරම්භ වෙලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 67 දී. මහසෙන් රජුගේ රාජ්‍ය කාලයද ආරම්භ වෙලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 274 දී. ඒ වගේම ඔයාලා අනිත් කරුණු වලට වඩා හුඟක්ම දන්න කරුණ තමයි ශ්‍රී ලංකාවට නිදහස හම්බුනේ ක්‍රිස්තු වර්ෂ 1948 දී. බුද්ධ වර්ෂ ක්‍රමයට අනුව ප්‍රධාන ඓතිහාසික සිද්ධි කිහිපය අතරට බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිද්ධ වෙලා තියෙන්නේ බුද්ධ වර්ෂ 1 දී. ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සිද්ධ වෙලා තියෙන්නේ බුද්ධ වර්ෂ 544 දී. වසම රජුගේ රාජ්‍ය කාලය ආරම්භ වෙලා තියෙන්නේ බුද්ධ වර්ෂ වලට අනුව 611 දී. මහසෙන් රජුගේ රාජ්‍ය කාලය ආරම්භ වෙලා තියෙන්නේ බුද්ධ වර්ෂ 818 දී. පුතේ, දැන් මේ සිද්ධි ටික ඔයාලා බලා ගන්න ඕනි. මොකද ඔයාලගේ ප්‍රශ්න පත්‍රයට මේ ඓතිහාසික සිද්ධියක් දීලා ඒ සිදු වුණු කාලය අහන්න පුළුවන්. මම ඔයාලට කියා දුන්න මේ පාඩමත් හොඳින් පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා. ඔයාලට අපැහැදිලි තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඒ වගේම
මේ වගේ ලස්සන ඉතිහාස පාඩම් ඉගෙන ගන්න ආස හැමෝම මගේ YouTube channel එක subscribe කරන්නත් මතක තියාගන්න. ඔයාලගේ ලස්සන අදහසුත් කමෙන්ට් කරන ගමන් තවත් කෙනෙකුට මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. Thank you.